සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කවියාටිච් YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් ගැන. ඒ තමයි ඔයාගේ රැකියාව ගැන. ඉතින් දැනටමත් ඔයා කරන රැකියාවෙන් ඔයා ලබා ගන්න වැටුප මදිද? තවමත් ඔයා රැකියාවක් හොයන කෙනෙක්ද? ඔයාට තමයි මේ වීඩියෝ එක අද අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා කවියාටිච් අපිව subscribe කරන්න, අලුත් වීඩියෝස් ඉක්මනටම ගෙන්න ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ හැම දෙයක්ම හොයාගන්න පුළුවන් සුපිරිම ඇප්ලිකේෂන් එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක වගේ ෆෝන් එකට දාගත්තට පස්සේ ඔයාට කැමති රැකියාවක් කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එකෙන් ඔයා කැමතිම රැකියාවක් හොයාගෙන ඉක්මනින්ම. ඉතින් මෙන්න මේ ජොබ් එක කියන ඇප්ලිකේෂන් එක තමයි ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මේ ජොබ් එක කියන ඇප්ලිකේෂන් එක වගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා කොහොමද රැකියාවක් හොයාගන්නේ කියලා දැන් අපි කතා කරමු. මේ විදිහට ජොබ් එක කියන ඇප්ලිකේෂන් එක වගේ ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉතින් මම මේ ඇප්ලිකේෂන් එක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මම මේ ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් කරගන්නවා. right. මේ ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ මේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඕපන් වුණාට පස්සේ මෙන්න මේ විදිහට මේ ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වෙන්න ඔයාගේ මොබයිල් ෆෝන් නම්බර් එකක් මෙතන ඇතුළත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ මොබයිල් ෆෝන් නම්බර් එක මෙතන ඇතුළත් කරන්න. මේ විදිහට මගේ මොබයිල් නම්බර් එක මෙතනින් මම ඇතුළත් කරනවා. මේ විදිහට මොබයිල් ෆෝන් නම්බර් එක ඇතුළත් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට OTP කෝඩ් එකක් එනවා. ඉතින් මේ විදිහට ඔයාගේ ෆෝන් එකට එන OTP කෝඩ් එක මෙතන සඳහන් කරගන්න. මේ විදිහට මම මේ OTP කෝඩ් එක මගේ මොබයිල් ෆෝන් එකේ ඇතුළත් කරනවා. ඉතින් ඇතුළත් කරාට පස්සේ මෙන්න මේ වගේ විස්තර ටිකක් එනවා. මේ විස්තර ටික ඔයාගේ ෆෝන් එකේ ෆිල් කරගන්න ඕන. මෙන්න මේ විදිහට ඔයාගේ නම සඳහන් කරගන්න ඕන. මේ විදිහට මම නම සඳහන් කරගන්නවා. ඊළඟට මෙතන සඳහන් කරන්න ඕන ඔයාගේ නගරය. මම මේ විදිහට මේ විස්තර ටික ෆිල් කරගන්නවා. ඔයාගේ ෆෝන් එකෙත් මේ විස්තර ටික ඔයා මේ විදිහට ෆිල් කරගන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඔයාගේ බර්ත්ඩේ එක සඳහන් කරන්න එනවා. ඉතින් මේ විදිහට ඔයාගේ බර්ත්ඩේ එකත් මෙතන සඳහන් කරගන්න. right. මේ විදිහට මේ details ටික fill කරගත්තට පස්සේ ඊළඟ step එකට අපි යන්න ඕනේ. ඉතින් මෙතනින් next කියන තැන touch කරගන්න ඕන. මේ විදිහට next කියන තැන touch කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට මේ profile එක මෙතනින් create වෙනවා. ඉතින් මේ වගේ advertisement එනවා. මේ advertisement අපි close කරගන්න ඕන. මේ විදිහට මේ application එක මෙතනින් open කරගන්න මේ විදිහට එනවා. මේ ඇප්ලිකේෂන් එකේ විස්තර ටික දැම්මට පස්සේ මේ විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඕපන් වුණාට පස්සේ මෙතනින් ඔයාට මේ ඇප්ලිකේෂන් එකේ හැඳින්වීමක් ගැන මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ රැකියාවක් හොයාගන්නේ කෙසේද, රැකියාවක් ඉල්ලුම් කරන්නේ කෙසේද කියලා මේ සියලුම විස්තර මේ ඇප්ලිකේෂන් එකේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ විස්තර ටික හොඳින් කියවලා බලලා මේ ඇප්ලිකේෂන් එකේ විස්තර හරියට දැනගන්න. right. අපි දැන් බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එකෙන් රැකියාවක් හොයාගන්නේ කියලා. මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ jobs කියලා තියෙන තැන මෙතන ඔයා ටච් කරගන්න ඕනේ. ඉතින් මෙතන ටච් කරගත්තට පස්සේ ඔයා රැකියාව හොයන රට මෙතනින් සඳහන් කරගන්න ඕනේ. ඉතින් ඔයා ලංකාවේම කෙනෙක් නම් ලංකාවේම රැකියාවක් හොයාගන්න කෙනෙක් නම් මේ ශ්‍රී ලංකා කියන තැන ඔයා මෙතන ටච් කරගන්න ඕන. ඉතින් මෙතනින් ඔයාට අදාළ ශේෂ්ත්‍රය මෙතනින් සඳහන් කරලා තෝරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට අදාළ ශේෂ්ත්‍රය සඳහන් කරලා ඔයා කැමති රැකියාව මෙතනින් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉංජිනේර් ශේෂ්ත්‍රයක් නම්, ඒ වගේම කස්ටමර් සර්විස්, ඒ වගේම ඔයා කැමති ශේෂ්ත්‍රයක රැකියාවක් මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙතනින් මේ විදිහට මම මෙතනින් එකක් තෝරගන්නවා. මේ මාකටිං
කියන එකක් තියෙන. ඒ වගේම ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන පැත්තෙන් අපි බලමු රැකියාවක් කොහොමද මේ ඇප්ලිකේෂන් එක හරහා හොයාගන්නේ කියලා. මේ වගේම ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වල යටතේ ඔයාලට මෙතන පේන්න තියෙනවා data entry operator, graphic designer, ඒ වගේම පරිගණක ශාස්ත්‍රයේ සියලුම රැකියාවන් මේ විදිහට data entry, ඒ වගේම IT assistant මේ වගේ රැකියාවන් මේ විදිහට මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ මෙතනින් සඳහන් කරලා data entry operator මේ විදිහට මේ app එකේ ගියාට පස්සේ මෙතනින් මේ රැකියාවට ඔයා apply කරනවා නම් මෙතන මේ රැකියාව ගැන සියලුම විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා මේ විදිහට මේ විස්තර ටික. ඊට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් මේ විස්තර ටික හොඳින් කියවලා බලලා apply now කියන දේ close කරාට පස්සේ මේ විදිහට මේ job එකට apply කරන්න මෙන්න මේ විදිහට විස්තර පෙන්නනවා. ඉතින් මේ විදිහට මේ job එකට apply කරාට පස්සේ automaticallyම එතනින් අපේ ටෙලිෆෝන් නම්බර් එකේ වගේ contact numbers එයාලට මෙතනින් යනවා. ඉතින් මෙතන data entry operator වලට මෙතනින් මේ job එකට මෙතනින් apply කරාට පස්සේ එයාලට ඔයාගේ විස්තර යනවා. විස්තර ගියාට පස්සේ එයාලා ඔයාලව contact කරයි. දැන් අපි බලමු මේ application එකෙන් කොහොමද විදේශ රැකියාවක් හොයාගන්නේ කියලා. ඉතින් මේ විදිහට jobs කියන තැන touch කරාට පස්සේ ඔයාලට පෙන්නනවා ඇති මෙතන රටවල් තියෙනවා. ඉතින් මම මෙතනින් හැමෝම මේ දවස්වල හොයන රටක් විදිහට රුමේනියාව මම මෙතනින් select කරගන්නවා. මේ විදිහට select කරගත්තට පස්සේ රුමේනියාවේ තියෙන vacancies තියෙන ශාස්ත්‍රයන් මෙතන මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාට මෙතනින් පුළුවන් ඔයා කැමති ශාස්ත්‍රයක රැකියාවක් මෙතනින් තෝරගන්න. ඉතින් මම මෙතනින් තෝරගන්නවා customer service කියන category එක. ඉතින් මේ වගේම customer service කියන category එකේ jobs අපි බලමු මෙතනින් පෙන්නනවද කියලා. දැනට පෙන්නන්නේ නැහැ. right. මේ විදිහට බලමු තාමනවත් තියෙන jobs කියලා. production පැත්තේ බලමු jobs පෙන්නනවද කියලා. production පැත්තේ නම් මේ විදිහට jobs පෙන්නනවා factory helper, ඒ වගේම juking machine operator මේ වගේ jobs ටිකක් මෙතන පෙන්නනවා. ඉතින් අපි බලමු factory helper යටතේ මොනවද තියෙන jobs කියලා. මේ විදිහට factory helper යටතේ තියෙන jobs සහ ගෙවන salary එක මෙතන මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් contact numbers වලින් මේ job එක ගැන විස්තර දැනගන්න වගේම apply now touch කරාට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම ඔයාගේ මේ contact number සහ විස්තර අදාළ ආයතනයට එහෙමත් නැත්නම් job bank එකට යනවා ඔයාව එතනින් contact කරගන්නවා. ඉතින් මේ application එක පාවිච්චි කරලා ඔයාටත් පුළුවන් රැකියාවක් ඉක්මනින්ම හොයාගන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අපේ වීඩියෝ දිගටම බලන්න, අපේ channel එක subscribe කරන්න, අලුත් වීඩියෝස් ඉක්මනටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. සියලු දෙනාටම සුබ දවසක්.